හයි ළමයි හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න මම අදත් ආව අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම කතා කරන්නේ ස්කෝලර්ෂිප් එකක් කොහොමද secure කරගන්නේ, කොහොමද application process එක, මොනවද අපිට ඕන වෙන document, කොහොමද හරියට මේ අපේ process එක පටන් ගන්න, මෙන්න මේ වගේ higher studies වලට ගොඩක් වැදගත් වෙන දේවල් තමයි මම කතා කරන්නේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ IELTS ගැන. මගේ මේක කීප දෙනෙක් අහපු දෙයක්. යුරෝප් වලට හරි මොකක් හරි රටකට එනවා නම් අපිට IELTS කරන එක අනිවාර්යද? මොකද සමහර applications වල දාලා තියෙනවා IELTS mandatory නැහැ කියන එක. එතකොට ඒ නිසා ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නය තමයි IELTS කරන්න ඕනද? කොහොමද IELTS කරන්නේ, මොනවද ක්ලාස් යන්න ඕනද, කොහොමද එහෙම කියලා ගොඩක් අය අහපු ප්‍රශ්න වලට උත්තර අරගෙන තමයි මම අද මේ වීඩියෝ එකෙන් එන්නේ. IELTS කියලා කියන්නේ International English Language System Testing System කියන එකට තමයි අපි IELTS කියලා කියන්නේ. එතකොට මේ English proficiency එක වගේ check කරගන්න තියෙන එකම exam එක IELTS නෙමෙයි. තව තියෙනවා TOEFL තියෙනවා, ඊට පස්සේ PTE ටෙස්ට් එක තියෙනවා. එතකොට මෙන්න මේක අපි apply කරන රටවල් අනුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා USA වගේ රටකට apply කරන්න බලාපොරොත්තු වෙනවා නම් USA වල යාලා ගොඩක් ඉල්ලන්නේ TOEFL ටෙස්ට් එක තියෙනවා නම් හොඳයි කියලා යාලා කියනවා. IELTS යාලා පිළිගන්නවා. හැබැයි යාලා ගොඩක් recommend කරන්නේ TOEFL කියන exam එක. ඒතර ඔයාලා ඕස්ට්‍රේලියාව යන්න වගේ බලාගෙන ඉන්නවා නම් එයාලා කියන්නේ PTE exam එක කරන්න කියලා. එතකොට මේ හැම ඔයා මේ ටෙස්ට් තුනෙන් මොක කළත් ඔයාට main ටෙස්ට් කැටගරි 4ක් යටතේ තමයි යාලා ස්කෝර් කරන්නේ. මොකද්ද කැටගරි 4 කියලා කතා කරොත් එimhe reading, speaking, writing සහ listening කියන කැටගරි 4 තමයි තියෙන්නේ. මේකේ වෙනස් වෙන්නේ TOEFL එකේ නම් අපිට තියෙන්නේ 50, 80, 100 අන්න ඒ වගේ grading system එකක්. IELTS වල නම් තියෙන්නේ 4.5, 6, 6.5 අන්න ඒ වගේ යන grading system එකක් තමයි. maximum range එක 9 වෙනකන් තමයි තියෙන්නේ. ඒතර මම කළේ IELTS exam එක. ඉතින් මම අද කතා කරන්න යන්නේ IELTS exam එක ගැන. මොකද මම ඒක ගැන තමයි ගොඩක් විස්තර දන්නේ. මේ IELTS exam එක කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් physical exam එක කොට කරන exam එකට ගිහලා ලංකාවේ 2025 ජනවාරි මාසයේ ඉඳලා ෆිසිකල් එක්සෑම් කියන එක නතර වුණා. දැන් අපිට තියෙන්නේ කම්පියුටර් බේස් එක්සෑම් එකයි ඔන්ලයින් එක්සෑම් එකයි. ඒකෝට මම කරේ කම්පියුටර් බේස් එක්සෑම් එක. හැබැයි ඔයාලා ගොඩක් රටවල් වලට ඇප්ලයි කරද්දී එයාලා කියනවා ඔන්ලයින් IELTS එක එයාලා බාරගන්නේ නැහැ කියලා. ඒකට ඔයාලට තියෙන එකම සොලියුෂන් එක තමයි ඔන් කම්පියුටර් කියන මේක යන්නේ පාත් එකෙන් තමයි ඔයාලට කරන්න වෙන්නේ. එතකොට මේකේ ඔන් කම්පියුටර් එකේ තියෙන ඔයාලට ඔක්කොම කරන්න තියෙන කම්පියුටර් එකෙන් ඔන් කම්පියුටර් එක්සෑම් එකට සම්පූර්ණ ඔයාලට මේ කැටගරි 4 ඉවර කරන්න පැය 2යි විනාඩි 40ක් වගේ කාලයක් තමයි යන්නේ. ඒතර මේකේ හැම එකම තියෙන්නේ කම්පියුටර් බේස් එකෙන්. හැබැයි ඔයාලට ස්පීකින් ටෙස්ට් එකට කරන්න තියෙන්නේ ඔයා ෆිසිකල් ගිහිල්ලා එක්සැමිනර්ත් එක්ක කතා කරන්නේ නැත්නම් ඔයාලට Zoom meeting එකක් වගේ යාලා arrange කරනවා. හැබැයි ඒත් human base කියන්නේ කවුරු හරි මිනිස්සෙක් තමයි වගේම ප්‍රශ්න අහන්නේ. එහෙම නැතුව AI tool එකක් කරහා නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ෆිසිකල් එකේදී ඔයා සෙන්ටර් එකට යන්න ඕනේ. එයාලා එක කම්පියුටර් arrange කරනවා සමහර වෙලාවට. ඒකට ඒකේදී ඔයාලට තියෙන්නේ අපි Zoom meeting එකක් වගේ ඒ එක්සැමිනර් අහන ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න තමයි තියෙන්නේ. ඒකට මේ on computer කියන කැටගරි එකේ තියෙන එක විශේෂත්වයක් තමයි අපි හිතමු ඔයාගේ overall score එක අඩු වුණා B2 level එක ඔයාලට ගන්න බැරි. level එක කියලා කියන්නේ 5.5 ඉඳලා 6.5 වෙනවා. ඒතර ගොඩක් අපේ higher education වලට apply කරනවා නම් ඔයාලා master වලට apply කරනවා නම් එයාලා ඉල්ලන්නේ මේ B2 කියන proficiency එක තමයි ඉල්ලන්නේ. ඒකට ඔයාලට හදිස්සියෙන්වත් B2 එකට score කරගන්න බැරි වෙනවා. ඔයාලට හැබැයි මෙයාලගේ තව කොන්දේසියක් තියෙනවා. ඔයාලට 6.5 වෙන්න ඕනේ. හැබැයි overall හැම කැටගරි එකකටම 6 කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයාලට total තියෙනවා 6.5. හැබැයි ඔයාලට reading වලට 6 තියෙන්න ඕනේ. speaking writing කියන මේ හැම කැටගරි එකකටම 6 තියෙන්න ඕනේ. ඒතර B2 කියලා කිව්වට 6.5 තමයි යාලා ඉල්ලන්නේ. 5.5 කියන එකත් B2 වලට තමයි අයත් වෙන්නේ. නමුත් 6.5 තමයි ඉල්ලන්නේ. ඔයාලට B2 වෙනවා. හැබැයි ඔයාගේ overall score එක 5.5. ඒතර ඔයාලට එකකට එනවා. අපි හිතමු ඔයාලට reading වලට හරි ඔයාගේ speaking මොකක් හරි එකකට ලකුණු ඇවිල්ලා තියෙන්නේ 5.5 වගේ. ඔයාට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. මට තව සැරයක් මේක කළොත් එහෙම මේක 6 point කියන්නේ මොකක් හරි එක කම්පෝනන්ට් එකක් වෙනස් වුණොත් එහෙම ඔයාගේ overall
පොයින්ට් එක වැඩි වෙනවා. එතකොට ඔයාලට මොකද කරන්න පුළුවන්? ඔයාගේ රිසර්ච් රිලීස් වෙලා දවස් 60ක් යන්න කලින් ඔයාලට පුළුවන් එක ස්කිල් එකකට විතරක් ආයි ටෙස්ට් එක ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයාලට රීඩින් එකට ගොඩක් කොන්ෆිඩන්ට් තියෙනවා නම් ඔයාලට මේකෙන් ආයි හොඳට ස්කෝර් කරන්න පුළුවන් කියලා ඔයා වෙනම පේ කරලා ඔයාලට පුළුවන් රීඩින් ටෙස්ට් එකට විතරක් ඇප්ලයි කරලා ඔයාගේ ඕවරෝල් ස්කෝර් එක අප් කරගන්න. හැබැයි සමහර මම ඇප්ලයි කරද්දි සමහර යුනිවර්සිටි වල මම දැකලා තියෙනවා. ඒක මම ගොඩක් දැක්කේ සමහර UK යුනිවර්සිටි වල. එයාලා කියනවා එයාලා එහෙම එක දැන් ඔයාට පළවෙනි සැරේ ලකුණු අඩු වෙලා ඔයා එකක් ඉම්ප්‍රූව් කරගෙන ආයි ඔයාගේ ස්කෝර් එක හදාගන්න. එතකොට ඔයාට ඒක හම්බ වෙන්නේ ටෙස්ට් රිපෝට් දෙකකට, ටෙස්ට් සර්ටිෆිකේට් දෙකකට හම්බ. ඒතර එයාලා කියලා තියෙනවා එයාලා එහෙම දෙකකට එන එක පිළිගන්නේ නැහැ. ඔයාට වන් සර්ටිෆිකේට් එකේ ඔයාලගේ B2 එයාලා ඉල්ලන ලෙවල් එක කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි කියලා. එතකොට ඔයා IELTS එක්සෑම් එකට ලෑස්ති වෙන්න කලින් මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන රටවල් මොනවද කියලා බලන්න. ගොඩක් වෙලාවට UK නම් 6.5 ඉල්ලනවා. ඒතර යුරෝප් ගොඩක් රටවල 6.5 ඉල්ලනවා. හැබැයි නෙදර්ලන්ඩ් වල යාලා 7ක් ඉල්ලනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව වලත් යාලා ගොඩක් වෙලාවට 7ක් ඉල්ලනවා. USA වලත් යාලා 6.5 වලට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලනවා. හැබැයි ඔයා හිතනවා නම් ඔයා ඉල්ලන යුරෝප් වලට ඔයාට 6.5 තිබ්බාම ඇති. ඉතින් එහාට ඕනේ නැහැ කියලා ඔයා 6.5 විතරක්ම ටාගට් කරන්න එපා. මම කියන්නේ ඔයා ඊට වඩා ලොකු ස්කෝර් එකට ફોකස් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔයාට ලැබෙන chance එක වැඩි. යාළ ඉල්ලන්නේ 6.5 වුණත් හැබැයි ඔයා හිතනවා ඔයාට 7.5 වගේ ස්කෝර් එකක් තියෙනවා නම් ඒකිනුත් ඔයාට ප්ලස් මාක් එකක් එකතු වෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක එයාලා රිවිව් කරන අවස්ථාවේදී. එතකොට මට තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයාලා මේ IELTS එක්සෑම් එකට යන්න කලින් ඔයාලගේ පාස්පෝර්ට් එක ඕනේ. මේ IELTS එක්සෑම් එකට ෆේස් කරන්න නම් අනිවාර්යෙන් ඔයාගේ පාස්පෝර්ට් එක ඔයා එක්සෑම් එකට යන දවසේ මොකද කරන්න ඕනේ? ඔයාගේ පාස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. ඒ වගේම මේකේ කොපියක් අරන් යන්න ඕනේ. ඒ වගේම ඔයාගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් අරන් යන්න ඕනේ. මොකද ඒක තමයි එයාලා ඔයාගේ සර්ටිෆිකේට් එකේ එම්බෝස් කළා වගේ ඔයාගේ ෆොටෝ එකත් එක්ක ඇටච් වෙච්ච සර්ටිෆිකේට් එකක් තමයි ඔයාට යාලා දෙන්නේ. එතකොට මේ ඔන් කම්පියුටර් කරන එකෙන් තියෙන තව වාසියක් තමයි එකක් තමයි ඔයාට එක ස්කිල් එකක් ඔයාගේ ඩෙවලොප් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ ඕවරෝල් ස්කෝර් එක ඩෙවලොප් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි තව එකක් තියෙනවා. මොකද මේකේ ඔයාගේ එක්සෑම් එක කරලා දවස් 3ක් දවස් 2ක් ඇතුළත ඔයාගේ රිසර්ච් එක ඔයාට ඊමේල් කරනවා. එතකොට සාමාන්‍යයෙන් ෆිසිකල් එක්සෑම් එකක් කරාම මේකට මාසයක් විතර කාලයක් යනවා ඔයාගේ රිසර්ච් එක අවුට් වෙන්න. නමුත් ඔන් කම්පියුටර් කරන එකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාගේ රිසර්ච් ඉක්මනට ඔයාට ලබා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් IELTS කරන්න බලාපොරොත්තු කවුරු හරි කෙනෙක් higher studies වල apply කරන්න බලාපොරොත්තු ඉන්න හැබැයි එයා ඉන්නවා IELTS ඉවර වෙනකම්. හැබැයි IELTS කරනකම් ඉන්න ඕනේ නෑ. ඔයාලා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට මොකක් හරි ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරන්න. මොකද මම ඇප්ලයි කරාදී මම IELTS කරලා ඉවර වෙලා තිබ්බේ නැහැ. ඔයා ඇප්ලිකේෂන් එකේදී ඔයාට තෝරන්න තියෙනවා. ඔයා IELTS කරලා තියෙන නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒතර ඔයාට පුළුවන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔප්ෂන් එක සිලෙක්ට් කරාම ඔයාට කියනවා ඔයාත් කරන ඩේට් එක දෙන්න කියලා. එතකොට මම ඩේට් එක ඩිසයිඩ් කරලා තිබ්බේ. ඒ නිසා මම ඩේට් එක දුන්නා. මම මෙන්න මේ දවස් තමයි මේක කරන්න කියලා. එතකොට මම එහෙම කළා. මගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කළායින් පස්සේ මට IELTS රිසර්ච් ආවයින් පස්සේ මොකද මම කළේ මගේ IELTS සර්ටිෆිකේට් එක මගේ ඇප්ලිකේෂන් නම්බර් එකත් එක්ක ඒ යුනිවර්සිටි එකට නැත්නම් ඒ ස්කෝලර්ෂිප් එකට ඊමේල් එකක් දාපු තමයි කළේ. අන්න ඒ වගේ ප්‍රොසෙස් එකක් ඔයාලටත් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට කලින්ම IELTS කරලා ඔයාගේ ડોකියුමන්ට්ස් සේරම හදාගෙන ඇප්ලයි කරන්නත් පුළුවන්. එතකොට IELTS ගැන ආයි මම කතා කරද්දි කියන්න ඕන දෙයක් තමයි ඇතුලේ ඔයාට IELTS කරන්න ඉන්ස්ටිටියුට් දෙකක් තෝරගන්න පුළුවන්. දෙකකින් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. පළවෙනි එක තමයි DPL එක නැත්නම් බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය. මම කළේ බ්‍රිටිෂ් කවුන්සිල් එකත් එක්ක. එතකොට ඔයා මුලින්ම ඒක තීරණය කළා. ඔයාට පුළුවන් ඔයා මෙන්න මේ දවසේ ඔයාගේ එක්සෑම් එක කරනවා කියලා තීරණය කළා. එදාට රෙජිස්ටර් වෙන්නේ ටියුෂන් ඔයාට ගෙවන්න තියෙන ගාණ ගෙවලා. එතකොට එහෙම රෙජිස්ටර් වෙන එකෙන් තියෙන වාසියක් තමයි ඔයාට පුළුවන් එයාලගේ වෙබ්සයිට් එකේ තියෙන free IELTS test practice වලට join වෙන්න. එතකොට එයාලගේ සම්පූර්ණ ඔයාලට IELTS official exam එක වගේ එයාලා හදපු mock test තියෙනවා. අන්න ඒවට ඒකේ speaking listening ඒ හැමදේම තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් අන්න ඒවා හොඳට follow up කරන්න. ඒ නිසා මම කියන්නේ ඔයා ඩේට් එකක් ඩිසයිඩ් කරපු ගමන් ඔයා ඒක වෙන් කරලා තියාගන්න. ඔයාට ඒ දවසට කරන්න බෑ කියලා හිතනවා නම් ඔයාට ආයි ඩේට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. හැබැයි ඒකට ඔයාට ගාණක් ගෙවන්න වෙනවා. ඒ නිසා
හරියට කන්ෆර්ම් කරලා එහෙම කරායින් පස්සේ අර මොක් ටෙස්ට් ලැබෙන එක තමයි අපි රෙජිස්ටර් වුණායින් පස්සේ තියෙන වාසිය. ඒක ගොඩක් IELTS එක්සෑම් එකට සමානයි. ඒ නිසා ඔයා ඩේට් එක ඩිසයිඩ් කරලා එහෙම ඔයාට කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් මට මෙන්න මේ දවසේ අනිවාර්යෙන් කරනවා කියලා ඔයාට තියෙන එක සොලියුෂන් එකක් තමයි අන්න ඒ පාත් එක තෝරගන්න. ඒක IELTS කරන්න ප්ලෑන් කරද්දී ඔයාලා තීරණය කරන්න ඕන ඔයා තනියම කරනවද නැත්නම් ඔයා කවුරු හරි ඇඩ්වයිස් කෙනෙක් ගාව නැත්නම් ට්‍රේනර් කෙනෙක් ගාවට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවාද කියන එක. එතකොට මම කළේ තනියම. මම සෙල්ෆ් ස්ටඩි කරලා තමයි කළේ. හැබැයි මම රෙකමන්ඩ් කරනවා ක්ලාස් එකකට ගිහිල්ලා කරනවා නම් හොඳයි කියලා. මොකද එතකොට අපිට අලුත් වචන ඉගෙන ගන්න පුළුවන්. ඔයාට තව දැන් මම ස්පීකින් ප්‍රැක්ටිස් කරද්දි මට කවුරුත් හිටියේ නෑ මෙතන වැරදි එහෙම කියලා පෙන්නන්න. මට තනියම නැත්තම් chat GPT එකත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් තමයි තියෙන්නේ. ඉතින් අර ඔයා ට්‍රේනර් කෙනෙක් ගාවට ගිහින් කරනවා නම් ඒගොල්ලන්ගේ තියෙනවා මාස දෙකේ කෝස් එකට මෙච්චරයි එහෙම කියලා යාලා කියනවා. එතකොට ඔයාට පුළුවන් එහෙම ට්‍රේනර් කෙනෙක් ගාවට ගිහලා ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. නැත්තම් ඔයාට කියන්නේ ඔයාට මේක කරගන්න පුළුවන් කියලා හිතනවා ඔයාට සෙල්ෆ් ස්ටඩි කරලා කරගන්නත් පුළුවන්. මම තව දෙයක් කියන්න ඕනේ ඔයාලා මේ IELTS කරන්න ලෑස්ති වෙදී IELTS Cambridge book ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒවා ටිකක් ගන්න. ඒවා වෙබ්සයිට් වල ඕන තරම් Google එකකට හොයාගන්න පුළුවන්. සමහර YouTube channel වල යාලා එක එක book වල තියෙන එක papers reading part එකෙම explain කරන තියෙනවා. එතකොට ඔයා ක්ලාස් එකකට ගියොත් ඒ ක්ලාස් එක ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. මම කළේ ඒ වගේ වෙබ්සයිට් වලින් සමහර වෙබ්සයිට් තියෙනවා රීඩින් තියෙන, සමහර වෙබ්සයිට් තියෙනවා ස්පීකින් තියෙන, සමහර ඒ වගේ තියෙනවා ලිස්නින් තියෙන, ඒ වගේ YouTube channel තියෙනවා. අන්න ඒ වගේ ඒවා follow up කරපු එකයි මම කළේ. නැත්නම් මම Cambridge පොත් සල්ලි වලට ගත්තේ නැහැ. ඒකට ඔයාලටත් අන්න ඒ වගේ ඔප්ෂන් කරන්න පුළුවන්. හරි දැන් මම අද මුලින්ම කතා කරන්න යන්නේ ස්පීකින් ටෙස්ට් එක ගැන. ඒකට ස්පීකින් ටෙස්ට් එක මට තිබ්බේ BMICH එක කිට්ටුව තැනක තමයි සෙන්ටර් එක තමයි තිබ්බේ. එතකොට ඒක මම අනිත් ටෙස්ට් එක කරන්න කලින් තමයි ස්පීකින් ටෙස්ට් එක මට තිබ්බේ. ඒ වගේම ඔයාලටත් දවසක් ඉස්සෙල්ලා හරි දවස් දෙකක් පස්සේ හරි ඒ වගේ තමයි ස්පීකින් ටෙස්ට් එකට යාලා කතා කරන්නේ. ස්පීකින් ටෙස්ට් එක ගත්තොත් ඒක සාමාන්‍යයෙන් විනාඩි 14ක් ඇතුළත ඒක ඉවර වෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටසේදී යාලා බලනවා ඔයාගේ කොන්ෆිඩන්ට් එක කොහොමද කියලා. මුලින්ම ඔයාට කියන ඔයාගේ නම කියන්න, ඒ වගේම ඔයා ගැන සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඒ වගේ කියලා. එහෙම ඔයා ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ ඔයා කියන දේවල් අනුව සමහර ඔයාගේ හැබිට්ස් ගැන, ඔයාගේ පවුලේ අය ගැන අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න 4-5ක් යාලා අහනවා. එහෙම වුණායින් පස්සේ ඔයාගේ ෆස්ට් රවුන්ඩ් එක ඉවර වෙනවා. සෙකන්ඩ් රවුන්ඩ් එකේ තමයි ටිකක් ඔයාලා හොඳනම් මහන්සි වෙලා කරන්න ඕනේ. සෙකන්ඩ් රවුන්ඩ් එකේදී ඔයාලට ටාස්ක් කාඩ් එකක් කියලා දෙනවා. ඒකේ තියෙනවා ඔයාලට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේදී පොඩි කොලයක් ඔයාට හම්බ වෙනවා. ඒ කොලේත් එක්ක ඔයාට තව half sheet එකකුයි පැන්සලකුයි දෙනවා. ඒකෙදී ඔයාට කියනවා මේක කියවලා ඔයාට අයිඩියා මොන හරි තියෙනවා නම් ඒව පොයින්ට් අවුට් කරගන්න කියලා. ඒකට ඔයාට මිනිත්තු කාලයක් දෙනවා. ඒතකොට ඔයා මොකද කරන්න ඕනේ මේක කියවලා ඔයාට තියෙන ඔක්කොම key points ඔයා පොයින්ට් අවුට් කරගන්න ඕනේ. ඒතකොට ඔයාට ඔයාගේ කතා කරන වෙලාවෙදී ඔයාට පුළුවන් මේ කොලේ බලලා එහෙම බල කතා කරන්න පුළුවන්. ඒක විනාඩියේ මදි ඔයාලට ලොකු දෙයක් ලියවන්න මේන් කරුණු ඔයාට සමරයිස් කරගන්න පුළුවන්. අපි හිතමු ඔයාට දෙනවා the place you visited recently. එතකොට ඔයාගෙන් අහනවා when, ඊට පස්සේ how, ඊට පස්සේ with whom did you visit. එතකොට ඔයායි එතන ඉච්චර කැමති වුණේ අන්න ඒ වගේ ප්‍රශ්න අහන. ඒතර ඔයාට ඒවට සමරයිස් කරගෙන ඔයාට විනාඩි 2-3 අතර කාලයක් දෙනවා ඒකට කතා කරන්න. එතකොට ඔයා මේ ස්පීකින් එකේදී කරන්න ඕන දෙයක් තමයි ඔයා අලුත් වචන කතා කරන්න ඕනේ. එහෙම නැතුව අපි හැමදාම පාවිච්චි කරන වචන නැතුව ඇකඩමික් වචන කතා කරනවා. මොකද අපි කරන්නේ ඇකඩමික් IELTS ටෙස්ට් එක. එතකොට මට කලින් කියන්න අමතකුණා IELTS ටෙස්ට් එකේ පාර්ට් දෙකක් තියෙනවා ජෙනරල් ඇකඩමික් කියලා. ඒතර ඔයාලා හයර් ස්ටඩීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා මේ ඇකඩමික් IELTS ටෙස්ට් එක තමයි ගන්න ඕනේ. එතකොට ඔයා පාවිච්චි කරන වචන ගැන ඔයා ගොඩක් thoughtful වෙන්න ඕනේ. මොකද ඔයා අලුත් වචන ගොඩක් ඇඩ්වාන්ස් වචන, ඇඩ්වාන්ස් ග්‍රැමර් ෆේසස් අනිත් වගේ දේවල් පාවිච්චි කරනකොට එයාලා ඔයාට ලකුණු දෙන ප්‍රමාණය, ඒ කියන්නේ එයාලගේ තියෙනවා ග්‍රැමටිකල් ඒවට කොහොමද ඊළඟ පැරාෆ්‍රේස් කරන ඒවට කොහොමද ඔයාට කොහොමද පොයින්ට්ස් හම්බෙන්නේ, ඊළඟ ඔයාගේ වර්ඩ් වොකැබුලරි එකට කොහොමද හම්බෙන්නේ, ඊළඟ කොහිරන්ට් එකට ඔයාට කොහොමද ලකුණු හම්බෙන්නේ, ඒ වගේ යාලට ලකුණු දෙන තියෙනවා ගයිඩන්ස් එකක්. එතකොට අන්න ඒ නිසයි මම කිව්වා ඔයා ට්‍රේනර් කෙනෙක් ගාවට යනවා නම් ගොඩක් ඔයාට වාසි තියෙනවා. මොකද එයාලා අලුත් වචන ඔයාට පුරුදු කරන නිසා. එහෙම සෙකන්ඩ් පාර්ට් එක උනායින් පස්සේ ඔයාට සමහර ඔයා ප්ලෑන් කරපු කතාවම කියන්න බැරි වෙන්න පුළුවන්. එයාලා කියනවා ඇති කියලා.
ඊට පස්සේ යාලා අහන්න පටන් ගන්නවා තුන්වෙනි පාර්ට් එකේදී ඔයා ඒ සෙකන්ඩ් පාර්ට් එකේදී කියපු දේවල් ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයා මොකක් හරි තැනක් ගැන කිව්වොත් එහෙම ඔයා ඒ තැනට කලින් ගිහලා තියෙන තනි වාක්‍යයකින් උත්තර දෙන්නේ නැතුව ඔයා ඒක පැරාෆ්‍රේස් කරන්න ඕන හැමතිස්සෙම අලුත් වචන දාලා ඒක ඇඩ්වාන්ස් විදිහට ඔයා කියන්න ඕන. ඒ වගේ ප්‍රශ්න 3-4ක් යාලා අහනවා නැත්නම් ලංකාවේ දැනට තියෙන මොනවා හරි ප්‍රශ්න ගැන දැන් මේ දවස්වල ඔයාලා IELTS ටෙස්ට් එකට ලෑස්ති වෙනවා නම් යාලා අහන්න පුළුවන් යුද්ධය ගැන අහන්න පුළුවන් ඊළඟ ෆුවල් එෆිෂියන්සි අන්න ඒ වගේ දේවල් අහන්න පුළුවන් කාලීන ප්‍රශ්න කීපයක් ඔයාගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කළායින් පස්සේ එයාලා ටෙස්ට් එක වගේ ඉවර වෙනවා. එයාලා ආයි කියනවා ඔයාට පොඩ්ඩක් ඉන්න. එයාලා රෙකෝඩ් කරගන්නවා ඔයාගේ ටෙස්ට් එකේ මුලින් ඉඳන් අග වෙනකන් ඒක හරියට රෙකෝඩ් වෙලාද කියලා බලලා ඒක හරියට රෙකෝඩ් වෙලා නම් ඔයාට යන්න කියනවා. එතනින් ඔයාගේ ස්පීකින් ටෙස්ට් එක ඉවරයි. ඒතකොට ස්පීකින් ටෙස්ට් එක තියෙන වෙනම දවසක් අනිත් ටෙස්ට් එක තියෙන වෙනම දවසක. මම IELTS වල ප්‍රැක්ටිස් කරද්දී ස්පීකින් ටෙස්ට් එකට පාවිච්චි කරපු YouTube channel කීපයක් තියෙනවා. ඒවා තමයි මම Fast Track IELTS කියන YouTube channel එක follow කරලා ඊළඟට Advantage IELTS කියන එක ඊළඟට Rose IELTS Academy කියන channel තුන Rose IELTS Academy කියන එකේ සම්පූර්ණයෙන් මුලින් ඉඳන් අග වෙනකම්ම තියෙනවා. එක්කෙනෙක්ව ඉන්ටර්විව් කරනවා එයාලා මුල ඒ කියන්නේ ඔෆිෂියල් ටෙස්ට් එක යන විදිහටම එයාලා එතන ඒ YouTube channel එකේ එක්ස්ප්ලেইন කරනවා ස්පීකින් ටෙස්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ටෙස්ට් එකේදී ඔයා කියන්න ඕනේ 100%ක් ඇත්ත නෙමෙයි. ඔයා කොහොම හරි ඒ අවස්ථාවට ගැලපෙන සමහරට ඔයාට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා කරන්න ඕනේ ඔයාගේ අර ටයිමින් හදාගෙන වචන අතර ගැප් ඔයා ගාන අන්න ඒ වගේ දේවල් නැතුව ඔයා ෆ්ලුවන්සි ඔයාගේ වොකැබුලරි එක පාවිච්චි කරන්නයි එයාලා චෙක් කරන්නේ. නැතුව එයාලා හිතන්නේ ඔයා ඇත්තද බොරුද කිව්වේ කියලා. එතකොට එයාලා මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා කියන එක සමහර විට වැරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. හැබැයි එයාලා බලන්නේ නැහැ හරිද වැරදිද කියන එක නෙමෙයි බලන්නේ. එයාලා බලන්නේ ඔයා කොහොමද ඒකට උත්තර දුන්නේ. ඔයාගේ ෆ්ලුවන්සි එක කොහොමද කියන එක තමයි. ඔයාගේ ටෝකටිව් ගතිය කොහොමද කියන එක තමයි එයාලා එතන චෙක් කරන්නේ. දැන් මම කතා කරන්න යන්නේ ලිසනින් ටෙස්ට් එක ගැන. ලිසනින් ටෙස්ට් එක ගත්තොත් ඕවරෝල් මිනිස් 30ක් ඇතුළත නම් මේ ටෙස්ට් එක තියෙන්නේ. එතකොට මේක ප්‍රශ්න 40ක් තියෙනවා පාර්ට් 4ක් යටතේ. ඒතර මේ හැම ප්‍රශ්නයකටම ලකුණ ගන්න වාර්ත හම්බ වෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් පාර්ට් 4ක් තමයි තියෙන්නේ. එතකොට IELTS ෆිසිකල් එක්සෑම් එකේදී නම් ඔයාට තිබ්බේ විනාඩි 10ක් වැඩිපුර දෙනවා. ඒ කියන්නේ විනාඩි 40ක් ඕවරෝල් හම්බ වෙනවා. ඒ විනාඩි 10ක් හම්බ වෙන්නේ ඔයාට IELTS ෆිසිකල් ටෙස්ට් එකේදී දුන්නේ කියලා කියන්නේ මම දැන් ඒක තවදුරටත් නැති නිසා ඔයාට කොලයක් දෙනවා. ඒකේ කියන්නේ ඔයාට පේපර් එක print කරලා දෙනවා. ඊට අමතරව track එක play වෙනකොට ඔයා ඒක පුරවන්න ඕනේ. නමුත් ඔයා එක්සැමිනර්ට බාර දෙන්න ඕනේ. ඔයාට දෙන ඒ ෂීට් එක නෙමෙයි. ඔයාට උත්තර ලියන්න වෙනම කොලයක් දෙනවා. 1 2 3 දාලා හරියට අපි අර MCQ අපේ level test වලට දෙනවා වගේ අන්න ඒ වගේ. ඉතින් ඇඩිෂනල් විනාඩි 10 දෙන්නේ ඒ උත්තර ටික ට්‍රාන්ස්ෆර් කරන්න. හැබැයි කම්පියුටර් ටෙස්ට් එකේදී ඔයාට ඒක ට්‍රැක් එක අහන ගමන්ම ඔයාට පුළුවන් ඔයාගේ උත්තර ටයිප් කරගන්න. ඒ නිසා ඔයාට විනාඩි 2ක කාලයක් තමයි දෙන්නේ. ඔක්කොම ටයිප් වෙලාද කියලා බලන්න. ඒ වගේ දෙයකට තමයි ඔයාට දෙන්නේ. එතකොට ඔයාලා IELTS කම්පියුටර් එක්සෑම් එකට ලෑස්ති වෙනවා නම් ඔයාලා බලන්න ඕනේ හැමදෙස්සම ඔයාලගේ ටයිපින් ස්පීඩ් එක හදාගන්න ඕනේ. මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මට සමහර වචන එකපාරට ලැප් එකේ ටයිප් කරන්න අමාරුයි. මොකද අපි අතින් ලියලා සමහර වෙලාවට අපිට ස්පෙලිංස් එහෙම පුරුදු වෙන්නේ අතට. එතකොට අන්න ඒ වගේ දේවල් ඔයාලා හදාගන්න ඕනේ ටයිමින් බැලන්ස් කරගන්න. ඒ නිසා ඔයාලා IELTS කම්පියුටර් එකකින් කරන්න ලෑස්ති වෙනවා නම් ඔයාලා ප්‍රැක්ටිස් කරද්දිත් කම්පියුටර් එකකින්ම ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයාලා පොළවල ලියලා ප්‍රැක්ටිස් කරලා ගියොත් එහෙම එතින්ට ගිහිල්ලා ඔයාට ටයිම් මැනේජ්මන්ට් කරගන්න අමාරු වෙනවා. අන්න ඒ නිසා ප්‍රැක්ටිස් කරද්දිත් කම්පියුටර් බේස් එකේම ප්‍රැක්ටිස් කරන්න. සමහර වෙබ්සයිට් තියෙනවාට ඒ වෙබ්සයිට් එකේම ටයිප් කරලා උත්තර ලියන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඒ වගේ වෙබ්සයිට් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්න. මම කලින් කිව්ව YouTube channel උත් මම මෙන්ෂන් කරන්න. ඒතර ඔයාලට පුළුවන් මේ වගේ channel රිෆර් කරලා ඔයාගේ ස්කිල්ස් තව හදාගෙන මේකට තව හොඳට ප්‍රැක්ටිස් කරගන්න. එතකොට මේ ප්‍රශ්න 4 හදන පිළිවෙලක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේදී යාලා දෙන්නේ කන්වර්සේෂන් එකක්. මිනිස්සු දෙන්නෙක්ගේ කන්වර්සේෂන් එකක් තමයි පළවෙනි ප්‍රශ්නේදී දෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේදී දෙන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු දෙන්නෙක්ගේ පුද්ගලයන් දෙන්නෙක්ගේ කන්වර්සේෂන් එකක්. මොකක් හරි සර්විස් එකක් ගැන, මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගැන, නැත්නම් මොකක් හරි සෝෂල් ඉවෙන්ට් එකක්. ඒ වගේ දෙයක් ගැන තමයි දෙන්නේ. එතකොට තුන්වෙනි එකේදී ඔයාට දෙන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු 4 දෙනෙක්, පුද්ගලයන් 4 දෙනෙක්ගේ ගැන විස්තරයක් හරි නැත්නම් යාලා 4 දෙනෙක්ගේ කන්වර්සේෂන් එකක් හරි අන්න ඒ වගේ දෙයක් දෙන්නේ. එතකොට
පළවෙනි එක සාමාන්‍යයෙන් අපිට ස්කෝර් කරන්න ලේසි. එතකොට 3 4 කියන්නේ ටිකක් අමාරුයි. හතරවෙනි එකේ තියෙන්නේ එතකොට හතරවෙනි එකේ තියෙන්නේ ගොඩක් වෙලාට ඇකඩමික් ටෝක් එකක් ගන්න. නැත්නම් මොකක් හරි ලෙක්චර් එකක් ගන්න. නැත්නම් මොකක් හරි ලෝකේ මොකක් හරි තියෙන තැනක් ගැන, නැත්නම් මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන, නැත්නම් ඉතිහාසය ගැන අන්න ඒ වගේ ඇකඩමික් ටෝක් එකක් තමයි හතරවෙනි කොටසේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ඒ ප්‍රධාන කැටගරි හතරේ ප්‍රශ්න හදන ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු එකක් දෙන්න පුළුවන් යාලා දෙන්න පුළුවන් මැච් කරන්න දෙන්න පුළුවන්. නැත්නම් ABCD පුරවන්න දෙන්න පුළුවන්. මල්ටිපල් චොයිස් දෙන්න පුළුවන්. ඊළඟ තව එකක් තියෙනවා යාලා ප්ලෑන් එකක් දීලා නැත්නම් මොකක් හරි ෆුට් ප්‍රින්ට් එකක් වගේ එකක් දීලා ඔයාට ඒ කියන්නේ මොකක් හරි ඉඩමක සැලසුමක් දීලා යාලා ලිසනින් එකේදී කියනවා මෙතන බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ ග්‍රවුන්ඩ් එකට යන්නේ ඉස්සරහට ගිහලා දකුණට හැරෙන්න ඕනේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අන්න ඒ මැප් එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා sentence completion එකක් තියෙන්න පුළුවන්. ඊළඟ short question දීලා ඒකට answer ලියන්න ඔයාට type කරන්න දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙන්න පුළුවන් ඔයාගේ exam ඒ කියන්නේ listening ටික අන්න ඒ වගේ දේවල් වලින් තමයි complete වෙන්නේ. So ඔයාලා මේ මොන test එක කරන්නත් කලින් මුලින්ම මේකේ instruction හොඳට කියවන්න ඕනේ. මොකද listening test එකේදී ඔයාට කියනවා සමහර වෙලාවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් එක වචනයක් නැත්නම් වචන දෙකක උත්තරයක් ලියන්න පුළුවන්. අන්න ඒ නිසා ඒක හොඳට කියවන්න. නැත්නම් කියන්න පුළුවන් only numbers. ඔයාට ලියන්න පුළුවන් only numbers. නැත්නම් number එකකුයි තව මොකක් හරි වචනයක්. අන්න ඒ වගේ යාලා ඉන්ස්ට්‍රක්ෂන් එකේ දෙනවා. අන්න ඒ නිසා ඔයාලා මේක ටාස්ක් එක කරන්න කලින් මුලින්ම හොඳට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න ඔයාට තියෙන්නේ. දැන් මම කතා කරන්නේ රීඩින් එක්සෑම් එක ගැන. ඒතර මේක තමයි ඔයාට දෙවෙනියට හම්බෙන එක්සෑම් එක. ඒතර රීඩින් එක්සෑම් එකේදීත් ඔයාට කලින් වගේ ප්‍රශ්න 40ක් තියෙනවා. හැබැයි මේකේ පාර්ට්ස් 3යි තියෙන්නේ. ඒ වගේම මේකට ඔයාට පැයක කාලයක් හම්බ වෙනවා. එතකොට මේ පාර්ට්ස් තුනෙන් පළවෙනි පැරග්‍රාෆ් එක ගත්තොත් මේක ටිකක් ලේසි. ඒ නිසා ඔයා මේ විනාඩි 60 නැත්නම් පැයක කාලය කොහොමද බෙදාගන්නේ කියන එක මම කතා කළොත් පළවෙනි ප්‍රශ්නෙට විනාඩි 15ක්, දෙවෙනි ප්‍රශ්නෙත් තුන්වෙනි ප්‍රශ්නේ ගොඩක් කම්ප්ලෙක්ස්. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ ගොඩක් කම්ප්ලෙක්ස්. ඒකට ඔයාට පුළුවන් නම් දෙක තුන ප්‍රශ්න වලට විනාඩි 20 වෙන් කරගන්න. ඒතර ඔයාට පුළුවන් මේ ටයිම් එක මැනේජ් කරන්න. ඒතර ඔයාට තව විනාඩි 5ක් ඒ වගේ කාලයක් වැඩිපුර හම්බ වෙනවා. වැඩිපුර ඉතුරු වෙනවා. ඔයා අර එහෙම ටයිම් එක බෙදාගත්තොත් ඒතර ඔයාට පුළුවන් ආයි මේවා රිවීව් කරන්න. එතකොට රීඩින් පාර්ට් එක සාමාන්‍යයෙන් වැඩි ගොඩක් අමාරු නෑ. ඒ කියන්නේ ඒක කරගන්න පුළුවන් ඔයාට. මොකද පැයක කාලයක් හම්බ වෙනවා. ඔයාට අහන්න ඒ කියන්නේ ඔයාට දැන් ලිසනින් එකේදී නම් එක තැනක් මිස් වුණොත් එහෙම ඔයාට සම්පූර්ණ ඒ ටාස්ක් එක කරගන්න අමාරු වෙනවා. මොකද ඒක එකිනෙකට සම්බන්ධයි. නමුත් රීඩින් එකේදී ඔයාට ටයිම් බැලන්ස් ඔයාටම ටයිම් මැනේජ් කරගෙන මේක කරන්න පුළුවන්. ඒතර කම්පියුටර් එකේ තියෙද්දි ඔයාට මේ කම්පියුටර් එකෙන් එක කොටස් කියන්නේ දෙකට බෙදලා එක පැත්තක ඔයාට පෙන්නනවා ඔයාගේ පැරග්‍රාෆ් එක අනිත් කොටසේ ඔයාට පෙන්නනවා ඔයාගේ ප්‍රශ්න ටික. ඒතර ඔයාට පුළුවන් highlighting, underline ඒ වගේ දේවල් ඒ වගේ ඔප්ෂන් පාවිච්චි කරන්න. ඒතර මේක තව ටාස්ක් එක ලේසි වෙනවා. මුලින්ම මම නම් කළේ මුලින්ම ප්‍රශ්න කියවපු එක. ඒතර ප්‍රශ්න කියවලා අපි පැරග්‍රාෆ් එකෙන් කොටසක් කියවනවා. කොටසක් කියවද්දී ඔයාට ඒ වැදගත් දේවල් නැත්නම් ප්‍රශ්නේ ඔයාට කීවර්ඩ්ස් මොනවා හරි හම්බුනා නම් ඒක highlight කරගෙන ඒකට සමාන තැනක් හොයාගෙන ඔයාට පුළුවන් ඒක ඔයාගේ උත්තරේ ඒ ඡේදයෙන් ට්‍රැක් කරගන්න. අන්න ඒ වගේ ඔයාට ට්‍රික්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේ IELTS රීඩින් ටෙස්ට් එකට ලෑස්ති වෙද්දී පාවිච්චි කරපු නැත්නම් රිෆර් කරපු YouTube channel කීපයක් තිබ්බා. එකක් තමයි IELTS with Jua කියන channel එක. අනිත් එක Fast Track IELTS. මම කලින් කිව්වා වගේ මේ YouTube channel මම description එකේ mention කරනවා. ඒතර ඔයාලට පුළුවන් මේවට ගිහිල්ලා ඔයාලා ක්ලාස් ගියත් නැත්නම් මේ වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මම listening එකේදී කිව්වා වගේ මෙන්න මේ parts 3 decide කරන ක්‍රම කීපයක්. කියන්නේ මේකේ ප්‍රශ්න එන්න පුළුවන් categories කීපයක් තියෙන එකක් තමයි matching headings දෙන්න පුළුවන්. ඊළඟට heading එක දීලා ඒකට අදාළ paragraph එක select කරන්න දෙන්න පුළුවන්. ඊළඟට yes no not given ඒ වගේ answers දෙන්න තියන්න පුළුවන්. ඊළඟට ABCD දීලා ඒවා match කරන්න දෙන්න පුළුවන්. නැත්නම් true false ඒ වගේ questions දෙන්න පුළුවන්. අන්න ඒ වගේ questions categories කීපයක් තියෙනවා. ඊළඟට තව කිව්වොත් එහෙම multiple choice දෙන්න පුළුවන්. ඒ වගේ types 11ක් තියෙනවා. එතකොට ඔයාලා මම කලින් කිව්වා වගේ ට්‍රේනර් කෙනෙක් ගාවට ගියොත් එයා මේ හැම එකටම ඔයාට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒක තමයි එක වාසියක් ඔයා ට්‍රේනර් කෙනෙක් ගාවට ගිහින් කළොත්. හැබැයි මම මේ යන්න කියනවා නෙමෙයි. මොකද මම ට්‍රේනර් කෙනෙක් ගාවට ගිහිල්ලා නෙමෙයි කළේ. මම self studies කරලා IELTS ලිව්වේ.
ඉතින් අන්න ඒ වගේ ඔයාට වාසි අවාසි දෙකම තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා ඉන්ස්ට්‍රක්ෂන්ස් හොඳට කියවන්න ඕනේ. මොකද ඉන්ස්ට්‍රක්ෂන් එකේ දීලා තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන් ඔයා ප්‍රැක්ටිස් කරපු විදියට වඩා. ඉතින් අන්න ඒ වගේ තමයි IELTS එක්සෑම් එක බේසික් ස්ට්‍රක්චර් එක තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. IELTS කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් අද ඉඳන් ඔයාගේ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා ට්‍රේනර් කෙනෙක් හොයන නම් අන්න ඒව ගැන ඔයා කරපු කලින් කරපු යාළුවන්ගෙන් රෙකමෙන්ඩේෂන් අරගෙන එයාලගේ ක්ලාසස් මොනවා හරි තියෙනවා නම් අන්න ඒ වගේ ඔයාට කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මම කියපු YouTube channel follow කරලා හොඳ idea එකක් ගන්න පුළුවන්. ඔයාට පුළුවන් self train වෙනවා. ක්ලාස් ගියත් නැතත් ඔයාට පුළුවන් ආව self train කරගන්න. ඒ වගේම මම ආයි කියන්න ඕනේ ඔයා scholarship වලට apply කරන්න හරි universities වලට apply කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් IELTS කරනකන් ඉන්න එපා. අදම වගේ process එක පටන් ගන්න. මම මගේ කලිනුත් වීඩියෝ වල කතා කරලා තියෙනවා කොහොමද CV එකක් හදාගන්නේ. ඒ වගේම මම ඉස්සරහා වීඩියෝ වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා motivation letter එක හදාගන්නේ කොහොමද. ඔයා හදාගන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද අන්නේ වගේ දේවල්. එතකොට මම ආයි මතක් කරනවා ඔයා IELTS එක්සෑම් එක කරන්න ඉන්නවා නම් ඔයාට පාස්පෝර්ට් එක තියෙනවා. පාස්පෝර්ට් එක නැත්නම් ඔයා මුලින්ම කරන්න ඕනේ පාස්පෝර්ට් එක හදාගන්න එක. ඒතර ඔයාට පුළුවන් මේකට ලෑස්ති වෙන කාලය ඇතුළත ඔයාගේ පාස්පෝර්ට් එකක් හදාගන්න. මොකද ඔයාට රෙජිස්ටර් වෙන්න බෑ පාස්පෝර්ට් එක නැතුව. පාස්පෝර්ට් නම්බර් එක ඉල්ලනවා යාලා රෙජිස්ටර් වෙද්දි. ඒ වගේම ඔයා එක්සෑම් එකට යද්දිත් ඔයාගේ පාස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙයි කියලා. IELTS වලට IELTS කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට සහ ඔයාගේ උසස් අධ්‍යාපන කටයුතු ප්ලෑන් කරන කෙනෙක්ට ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා ඔයාට පුළුවන් තව කෙනෙක් එක්ක මේක ෂෙයා කරන්න. එතකොට එයාට අපේ මගේ channel එක ගැන දැනුවත් කරන්න. මම කතා කරන්නේ higher education tips ගැන, ඒකේ opportunities ගැන, කොහොමද process එක follow up කරන්නේ, අන්න ඒ වගේ දේවල් ගැන. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම ගොඩක් ස්තුතියි මේ මගේ YouTube වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් ඉන්න.